හැම වෙලේම අපේ ගෙවල් වල මයිසූර් පරිප්පු තියෙන නිසා අපිට හිතුන ගමන් මේ වඩේ එක හදා ගන්න පුළුවන්. අදත් ඔයාලා සීලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි මයිසූර් පරිප්පු වලින් වඩේ හදමු. මෙතන මයිසූර් පරිප්පු කෝප්පයක් අරන් තියෙනවා. අපි දැන් මේ ටික සෝදගෙන එමු. මේ තියෙන අපි සෝදාගත්ත පරිප්පු ටික මේකට වතුර දාලා විනාඩි 5ක් පොඟව ගමු. වැඩි වෙලා පොඟව ගන්න අවශ්‍ය නැහැ. මේ තියෙන පරිප්පු ටික විනාඩි 5කට පස්සේ මේ ගන්න පෙඟුනහම ඇති. දැන් වතුර ටික බේරලා අරගෙන එමු. දැන් වතුර ටික බේරෙනකම් පරිප්පු ටික තියාගමු. නැත්නම් පරිප්පු ටික බ්ලෙන්ඩ් කරාම දිය වැඩි වෙනවා. මේ තියෙන පරිප්පු ටික දැන් වතුර බේරිලා තියෙන්නේ. පරිප්පු වලින් මම කෝප්ප කාලක් අයින් කරගන්නවා. දැන් පරිප්පු ටික දාලා ග්‍රයින්ඩ් කරගමු. පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්නකොට සම්පූර්ණයෙන්ම ග්‍රයින්ඩ් කරගන්නේ නැහැ. කෑලි හිටින විදිහට තමයි ග්‍රයින්ඩ් කරගන්නේ. වතුර තියෙනවා නම් වතුර පිටින්ම ග්‍රයින්ඩ් කරගන්න එපා. එහෙම වුණොත් එහෙම දියාරු වැඩි වෙනවා. අපි දැන් මේක ග්‍රයින්ඩ් කරගමු. මේ තියෙන අපි ග්‍රයින්ඩ් කරගත්ත පරිප්පු ටික. මෙන්න මේ වගේ ටිකක් කෑලි හිටින විදිහට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ගොඩක්ම පිටි වෙන්නේ නැති වෙන විදිහට. ඒක මේ පිඟානට දාගමු. පරිප්පු ටික වතුර බේරලා ගත්තාම මෙන්න මේ විදිහට තලපයක් වගේ හදා ගන්න පුළුවන්. නැත්තම් පරිප්පු එක දිය වැඩි වෙනවා. මේ තියෙන ග්‍රයින්ඩ් කරගත්ත පරිප්පු මිශ්‍රණය ඒකට අයින් කරගත්ත පරිප්පු කෝප්ප කාලක් දා ගන්නවා. ඒකටම හීනෙන් ලියාගත්ත ලුණු ගෙඩි භාගයයි වීලි මිරිස් කරල් දෙකක් ඇට අයින් කරලා පොඩියට කපාගෙන තියෙනවා. අවු මිරිස් කරලයි කරපිංච ඉත්තයි. අපි ඒ ටිකක් දාගමු. ඒකටම කෑලි මිරිස් තේ හැඳි භාගයයි ලුණු කුඩු තේ හැඳි කාලයි කහ කුඩු තේ හැඳි කාලයි. අපි දැන් මේ ටික දාලා ඔක්කොම කලවම් කරගමු. මේ ටික දාලා අනා ගන්නකොට බලන්න ඕන ගුලියක් හදාගන්න පුළුවන්ද කියලා. අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳට කුඩි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ටික අනාගෙන ගුලි කරගන්න කලින් බලන්න ඔයාලගේ රස අනුව ලුණු කොහොමද කියලා. ලුණු මදි වගේ නම් ලුණු චුට්ටක් තව දාගන්න. දැන් මේක හොඳට අනාගත්තා. අපි දැන් මිශ්‍රණයෙන් අරගෙන පොඩි බෝල හදාගමු. මම අතේ තෙල් ටිකක් ගාගත්තා. එහෙම කරගත්තම අපිට පහසුවෙන් මේ බෝල ටික හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි බෝල හදා ගන්නවා. අපිට පොඩි වඩේ හදාගත්තහම එකපාරම බෙද ගන්න පුළුවන්. මෙහෙම හදාගෙන මේ විදිහට අල්ල උඩ තියලා තද කර ගන්නවා. මෙන්න මේ විදිහට අල්ල උඩ තියලා තද කර ගන්නවා. මෙන්න මෙහෙම තමයි අපේ වඩේ එක එන්නේ. දැන් තෙල් ගාගත්ත පිඟානක මේක තියා ගන්නවා. එතකොට අපිට ගන්න පහසුයි. අපි මේ විදිහට තව එකක් හදාගමු. මේ විදිහට පොඩි බෝල හදාගත්තාම පොඩි වඩේ හදා ගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගත්ත බෝලේ අරගෙන මේ විදිහට අල්ල උඩ තියලා තද කර ගන්නවා. මෙන්න මේ විදිහට රවුමට හදා ගන්න. එතකොට වඩේක පිච්චුවාම රවුමට තියෙනවා. ඉච්චර අමාරු නෑ මේ පරිප්පු වඩේක හදාගන්න එක ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ විදිහට ඔක්කොම වඩේ ටික ගුලි කරලා මේ විදිහට පැතලි කරගන්න. අපි මේ විදිහට ඔක්කොම වඩේ ටික හදාගමු. මේ වගේ වඩේ 16ක් හදාගත්තා. අපි දැන් මේ ටික බෙදගමු. පළමු තෙල් එක රත් වෙලාද කියලා. තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් වඩේ එකක් අරගෙන දාගමු. මේ වගේ පැතලි භාජනයක් අරගත්තාම අපිට වඩේ වැඩි ප්‍රමාණයක් එකපාර බෙද ගන්න පුළුවන්. වඩේ එක දාගත්ත ගමන් හැඳ දාන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වඩේ කැඩෙන්න පුළුවන්. ටිකක් බෙදුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. අපි මේ වඩේ ගොඩක්ම පැතිලිට හැදුවේ. ඒ නිසා දෙපාරක් බෙද ගන්න අවශ්‍ය නැහැ. අපි මේ වඩේක ටිකක් අඩු ගින්දරේ ඇතුළත් බෙදෙන විදිහට හොඳට බෙදගමු. දැන් වඩේක බෙදලා තියෙන්නේ. දැන් අනිත් පැත්ත හරව ගමු. දැන් කැඩෙන්නේ නැහැ මේ. අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. දැන් වඩේකේ ඇතුළත් බෙදෙන විදිහට අපි දෙපැත්ත දදා රන්වන් පාට වෙනකම් බෙදගමු. දැන් වඩේ ටික මේ ගානට බෙදුනහම ඇති. දැන් තෙල් බේර ලිපෙන් බාගමු. මේ විදිහට තව ටිකක් දාගමු. අපි දැන් මේ වඩේ ටිකත් රන්වන් පාට වෙනකම් බෙදගමු.
මේ තියෙන්නේ අපි හදාගත්ත වඩේ ටික. එහෙනම් ඔයාලත් මේ විදිහට ක්‍රිස්පි එකට වඩේ හදලා තේ වෙලාවට හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.